සින්දුවක් තියෙන පුතේ. හෙටින් උදාවන ලෝකයේ සමටම සුවදායක කරමු කියලා. අපිට පුළුවන් නම් තවත් එක පුද්ගලයෙකුගේ ජීවිත සුවදායක ජීවිතයක් වඩපත් කරන්න. මිනිස්සෙක් ඇරියට ඒක කවදාවත් මරණකම් අවතර වෙන දෙයක්. විශ්වාස කරන්නේ මේ අපිත් ලෝකෙට ඇවිල්ලා තියෙන මොකක් හරි මිනිස්සුන්ට දෙයක් කරන්න වෙන්නේ නැති කියලා. මම මට ඒ තෝට්ට එන්න හේතුවක් වෙන්නේ නැති මම ආසම කතාවක් තමයි සහෝදරයා. සහෝදරයා කතාවේ කොටසක් කියනකොට මට කඩපාඩම්. අපි මේ ලෝකෙට ආවේ එක් නිශ්චිත කවුරුමකට. සමහරව ආවා වැරදීමකින්. තවත් සමහරව ආවා ඒ වැරද්ද නිවැරදි කරන්න. තවත් සමහරව ආවා විමසක් අසන්න. තවත් සමහරව ආවා බීජ වපුරන්න. තවත් සමහරව දරුවට බඳින්න. තවත් සමහරව ආවා වල් දෙන්න. තවත් සමහරව ආවා අස්රු නෙලා ගන්න. හැබැයි අස්රු නෙලන්නේ කවුරු වුණත් ඒ දක්වා වැඩ කොටසක්. ඒකමත් ආසෝ පොයින්ට් එක ඒක. අස්රු නෙලන්නේ කවුරු වුණත් ඒ දක්වා වැඩ කොටසක්. අපිට වඩන්නේ අපිට අපි කරන්නේ කාටද කින්ද මන්ද වඩන්නේ අපි ඔයාලට ලොකු දෙයක් දෙනවා රයිට් අධ්‍යාපනයක් දෙනවා ඔයාලා එකෙන් මොනවා කරත් අපිට වඩන්නේ ඔය ටියුට් එක තව ළමයින්ට දීලා මොකද ඔය ටියුට් එකේ පොලිටි එකට තව ළමයින්ට දීලා ඔකෙන් ඉගෙන ගන්න දෙන්න අස්සු ගන්න කවදාවත් කරන්නේ නැහැ ඒ දක්වා වල කොටස අපිට පුළුවන් නම් තවත් මොනුස්සයෙක්ගේ ජීවිතයක් ගොඩනගා ගන්න මම හිතන්නේ මොනුස්සයෙක්ගේ මේක තමයි මේ වැදගත් අර සින්දුවක් තියෙන පුතේ හෙටින් උදාවන ලෝකයේ සමටම සුවදායක කරමු කියලා. අපිට පුළුවන් නම් තවත් එක පුද්ගලයෙකුගේ ජීවිත සුවදායක ජීවිතයක් වඩපත් කරන්න. මිනිස්සෙක් ඇරියට ඒක කවදාවත් මරණකම් අවතර වෙන දෙයක්. දැන් මගේ ඔළුවේ මගේ ගොල්ලොන්ගේ ඔළුවේ මගෙත් එක්ක ඉඳපුවන්ගේ ඔළුවල දිනවනේ. මචං අපි මෙහෙම දෙයක් කරානේ. මචං මෙහෙම දෙයක් කරානේ කියලා ඔළුව දින. ඒ දෙයක් දෙවිලා. ඒක නිසා පුළුවන් තරම් සතුට කියන එක උපයන්න බලන්න. තවත් මිනිස්සෙක් සතුට කරන්න. තවත් මිනිස්සෙක්ව දුකට පත් කරලා හතුරු ගන්න එපා. සතුට තවත් මිනිස්සෙක්ගේ සතුටක් දීලා ඒ සතුටේ කොටසක් අපේ ළඟ තියාගන්න ඊට වඩා සතුටක් අපිට බෝවේ. ඒම සතුටුයි. රයිට්. කරන්න පුළුවන් උපරිමය කරමු. අපිට පුළුවන් නම් කවදාවත් අපිට තනියම දෙයක් කරන්න. තනියම හොඳට මහන්සිලා ඉගෙනගෙන දසල්ලිකාරයෙක් වෙලා මිනිස්සුන් දව කරන්න. බලවසක් කවදා කියමු කරමු. රයිට්. ආයි පාරවල යමු. හෙටින් උදාවන ලෝකෙ සමට සුවදායක.